යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වතියට YouTube channel එකට. ඔන්න ඉතින් මේ වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාට ඇති තරම් පාවිච්චි කරන්න පුළුවන් VPN app use කරන්න කියලා. ඉතින් මේක ඔයා පාවිච්චි කරන්නේ Dialogද, Hutchද, Mobitelද කියලා කිසි අදාළත්වයක් නැහැ. ඉතින් ඕනෙම SIM එකකට මේක වැඩ, routers වලටත් මේක වැඩ. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේක මමත් පාවිච්චි කරනවා. මමත් මෙන්න මේ VPN එක පාවිච්චි කරලා තමයි යන්නේ. එහෙනම් අපි වැඩි විස්තර ඇතුව මේ ගැන දැනගන්න අපේ වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ මුලින්ම කරන්න ඔයාගේ browser එකට ඇවිල්ලා netmod කියලා search එකක් දාගන්න. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනියට තියෙන link එකට ඔයා යන්න ඕනේ. ඉතින් අපි මේ netmod එක download කරගන්න ඕනේ. අපි ගන්න V2 එක අපි පාවිච්චි කරන්නේ මේ netmod එක හරහා. ඒ කියන්නේ netmod එක තමයි අපේ VPN එක. ඔයාලා පුළුවන් simple මේ විදිහට Google එකට ඇවිල්ලා netmod කියලා search එකක් දාලා මේක ෆ්‍රීම download කරගන්න. free download කරලා ඔයාලා පුළුවන් ඔයාගේ PC එකට ඒක install කරගන්න. ඉතින් දෙවනියට තිබ්බ ලින්ක් එකෙන් මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බැරි වෙච්ච හින්දා මම දැන් පළවෙනියට තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා netmod එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයාලටත් මේ netmod එක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න මෙන්න මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. ඉතින් ඔයා ඒ netmod එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරලා ඉවරනට පස්සේ ඔයා එන්න ඕනේ ආයෙත් ඔයාගේ browser එකට. ඉතින් මේ වැඩේ කරන්න නම් ඔයාට Google, Microsoft Edge නැත්නම් Firefox වගේ browser එකක් ඕනේ. මේක Brave browsing කරන්න බෑ. මම මේක Brave browsing කරන්න try කරා. ඒක හරි ගියේ නැති හින්දා මම එයාලේ customer service වලට කතා කරලා ඇහුවා. ඊට පස්සේ එයාලා කිව්වා ඔයා පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ browsers කියලා. ඉතින් ඒ හින්දා ඔයාලත් මතක ඇතුව Brave browser එක මේ වැඩේට පාවිච්චි කරන්න එපා. ඉතින් මෙයාලගේ customer service එකම සුපිරි මාර friendly ඕනේ පොඩි දෙයක් ඇහුවත් ෂණිකව උත්තර දෙනවා. ඒක නිසා මෙයාලව හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාගේ browser එකට දැන් ඇවිල්ලා ඔයා එතන cloud.net v2 ray කියලා search එකක් දාන්න. ඊට පස්සේ මේන පළවෙනි link එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ads ටික ගන්න load වෙනවා. මොකද free දෙන එකක් හින්දා. ඊට පස්සේ ඔයා start generate කියන එක බලන්න. ඊට පස්සේ ඔයාට එනවා config generate කියන එක. ඊට පස්සේ එතනින් ඔයා V2 ray කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මෙතන ඇඩ් ගොඩක් ලෝඩ් වෙනවා. එතකොට ඔයා ඇඩ්ස් ඔයාලට පුළුවන් ක්ලෝස් කරගන්න. ඊට පස්සේ මෙතන ටර්ම් සර්විස් වලට ඇග්‍රීඩ් වෙලා කන්ටිනියු කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සර්වර්ස් ගොඩක් තියෙනවා. සිංගප්පූර් සහ US සර්වර් එක තමයි තියෙන්නේ මෙතන. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති සර්වර් එකක් තෝරගන්න. කට්ටිය යූසර්ස්ලා අඩු. ඉතින් යූසර්ස්ලා අඩු එකක් තෝරගද්දී ඔයාලගේ ට්‍රැෆික් එක අඩු වෙනවා. ඒ හින්දා ඔයා මෙතන යූසර්ස්ලා අඩු එකක් තෝරගන්න බලන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයා එකක් තෝරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාගේ පැකේජ් එක ඔයා මෙතනින් තෝරගන්න ඕනේ. ඔයා දැන් ඔයාගේ රවුටර් එකට එහෙම නැත්නම් SIM එකට ඇක්ටිව් කරලා තියෙන පැකේජ් එක මේ විදිහට ඔයා තෝරගත්තට පස්සේ මෙතන processing request කියලා ටික වෙලාවක් යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ මෙතන නම එන්ටර් කරන්න. මම මෙතන දැන් මගේ නම වතීෂ ඉඳලා මම වතීෂ කියලා එන්ටර් කරලා next step කියන එක දෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ Gmail එක ඉල්ලනවා. ඔයාලට පුළුවන් එතනින් Gmail එක ඔයාගේ ගහන්න. මම දැන් මගේ Gmail එකත් ගහ ගන්නවා. ඉතින් මේකේ ads නම් load වෙනවා ටිකක්. එතකොට ඔයා ඒවා close කරගන්න ඕනේ. මේ විදිහට Gmail එකක් දීලා මම මේ next step කියන එක දෙනවා. ඊට පස්සේ අපේ phone number එක තමයි ඉල්ලන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ phone number එකත් මේ විදිහට දීලා WhatsApp phone number එක වෙන්න ඕනේ. phone number එකක් දීලා next step කියන එක select කරන්න. ඊට පස්සේ යාලා ආයෙත් අපින් ටික වෙලාවක් ඉල්ලලා success කියලා අපිට V2 ray එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ යට තියෙන එක ඔබලා මේක copy කරගන්න පුළුවන්. copy config කියන එක ඔබලා ඔයාලට මේක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මම දැන් මේක minimize කරලා මම යනවා මගේ netmod එකට. ඔයත් මේ විදිහට ඔයාගේ netmod එකට එන්න අර code එක copy කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන උඩ මෙන්න මේ menu කියන එකට මෙන්න මෙතන තියෙන තිත් තුන ක්ලික් කරලා ඔයාලට පුළුවන් import from clipboard කියන එක දෙන්න. ඉතින් ඔයාගේ netmod එක නම් මේ වෙද්දි හිස්ව තමයි තියෙන්නේ. මොකද මම මේක personal use කරන හින්දා තමයි මගේ දැනටමත් V2 ray දෙකක්ම තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන මෙන්න මේ play icon එකක් වගේ තියෙන අන්න ඒක ඔබලා VPN එක on කරගන්නවා.
ඉතින් මේ විදිහට ටික වෙලාවක් ලෝඩ් වෙලා ඔයාගේ VPN එක ඔන් වෙනවා. ඉතින් ඔයාට මම දැන් මේකේ ප්‍රූෆ් පෙන්නන්නම් මේක ඇත්තටම වැඩ කරනවද කියලා. ඉතින් මම මගේ රවුටරේ පැකේජ් එකට දැන් දාලා තියෙන්නේ ඩයලොග් 724 zoom විතරක් දෙන පැකේජ් එක. ඉතින් මේක මාසයක් අන්ලිමිටඩ් zoom මම දැන් ඔයාලට එකෙන් YouTube ගිහිල්ලා පෙන්වන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් YouTube එක ලෝඩ් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මේක ස්පීඩ් එක නම් චුට්ටක් විතර මදි. මොකද මේක ෆ්‍රී දෙන V2 එකක් හින්දා. මේක ගොඩක් හේතුව තමයි මේක ටික දෙනෙක් යූස් කරන හින්දා ට්‍රැෆික් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මෙයාලගේ පේඩ් සර්විස් එකක් ගත්තොත් ඔයාලට එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට හොඳ ස්පීඩ් එකකින් ට්‍රැෆික් මොකුත් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේකේ ස්පීඩ් ටෙස්ට් එකක් අරගෙන. මෙන්න මේ ෆ්‍රී දෙන V2 එකේ සහ paid V2 එකේ ස්පීඩ් ටෙස්ට් එක අපි වෙනස බලමු. For the things you know you love, do what you think is right, and see life do what you want. So give me all the scars I'm බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රිසල්ට් එකක් තමයි ලැබුණේ. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 3.73ක ස්පීඩ් එක සහ අප්ලෝඩ් ස්පීඩ් එක 0.866ක ස්පීඩ් එක. ඉතින් මේකේ සමහර විට මීට වැඩි ස්පීඩ් එක වැඩි වෙන්නත් පුළුවන්. මොකද මම මේක කරේ අර අපිට ආපු දිට්වා සුලිකුණාටුවෙන් ටික දවසකට පස්සේ හින්දා. එතකොට ඩයලොග් එකේ එහෙමත් සුළු ප්‍රශ්න තිබ්බා, සිග්නල් අඩුකමක් තිබ්බා. ඒ හින්දා මේක වෙන්නත් පුළුවන්. අපි දැන් බලමු paid V2 එකේ කොයි වගේද ඉන්ටර්නෙට් ස්පීඩ් එක කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම ඔයාලා ඉස්සරහම තමයි මේක SG සර්වර් එකට දාගත්තේ. මගේ paid සර්විස් වල SG සර්වර් එකට දාගෙන මම දැන් මේ විදිහට මේක දෙනවා. and see life do what you want. So fight and die. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ paid V2 වල ෆයිනල් රිසල්ට් එක. ඉතින් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක MBPS 14.74ක් සහ අප්ලෝඩ් ස්පීඩ් එක MBPS 3.05කට අප් වෙලා තියෙනවා. ඉතින් ලොකු ඉංග්‍රීසියක්. ඒක නිසා මට ඔයාලට ෆ්‍රී V2 වලට වැඩිය paid V2 රෙකමන්ඩ් කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මෙන්න මේ paid V2 එකක් අපි buy කරන්න කියලා. ඉතින් ඔයාලා ආයෙත් පරණ විදිහටම Cloudnet ලගේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් get paid plan කියලා. අන්න එතෙන්ට ඔයා ගියට පස්සේ ad එක load වුණා. ඉතින් ad එක ඔයාලට මේ විදිහට load වුණොත් ඔයා ad එක close කරන්න. ඊට පස්සේ මෙතන ඒක select කරලා පස්සේ මෙතන view plans කියන එක දෙන්න. එතනින් ඔයාලට ලොකු විස්තරයක් තියෙනවා. ඔයාලට එතන කියවලා බලන්න පුළුවන් මෙයාලගේ paid V2 එකට එන වාසි මොනවද කියලා. ඊට පස්සේ මෙතන මෙහෙම යටට ස්ක්‍රෝල් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පැකේජස් ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ඩයලොග් zoom කියලා ඩයලොග් zoom router කියලා එකක් තියෙනවා. අන්න ඒක තමයි මම පාවිච්චි කරන්නේ 724. ඉතින් ඒ විදිහට මම මේ විදිහට 724 මෙන්න මේ තියෙන select plan කියන එක select කරලා පස්සේ මේ විදිහට request premium කියලා අපිව ටැබ් එකකට ලෝඩ් වෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ විස්තර අහනවා යාලා. ඊට පස්සේ ඒ විස්තර ඇහුවට පස්සේ ඔයාලට ඒ විස්තර දීලා එයාලට join වෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට contact teams කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මේ කට්ටිය ගොඩක් friendly ඕනම ගැටලුවක් විසඳලා දෙනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න සුපිරිම VPN network එකක්. ඉතින් මෙයාලා ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන් මේ display එකේ වැටෙන numbers වලට WhatsApp message එකක් දාන්න. ඉතින් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලටත් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන වීඩියෝ share කරලා ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.